Hi guys, welcome to my YouTube channel. If you want to take a car, pass the video again. Video still put asini per idea, but video karagan beri taram asini per idea. Tama asini per what? There karan mari there asala. Idin kamak nagila take a car pass on the video girava. I think other guys girala the end me McDonald's lege mangoda gara. Mona the donuts wargatika. Idin donuts warga tuna koda gara mama. Idin donuts warga tuna mona wage the mona wage taste ka the end gira. Avi try කරලා බලමු. ඉතින් මේ වගේම මාව subscribe කරන්න මතක කරන්න එපා. ඉතින් මේ වගේම ඔයාලට මතක් කරනවා යටින් comment box එකේ comment කරලා යන්න ඊළඟට මම ටෙස්ට් කරන්න ඕනේ මොනවද review කරන්න ඕනේ මොනවද කියලා. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. Let's go. හරි ඉතින් මම කලින් කිව්වා වගේ මෙන්න ගෙනලා තියෙන පැක් එක මේ දැන් ආවේ මේකත්. මේක McDonald's එකෙන් order කරේ. ඉතින් අපි මේක open කරලා බලමු මොන වගේද මොන වගේ taste එකද තියෙන්නේ මොන වගේ donuts වර්ගද තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු open කරලා. මේ විදිහට තමයි ඉතින් Rex එක ඕඩර් කරන්න තියෙන්නේ. මේක ඕඩර් කරාට පස්සේ guys මෙයාලා මෙහෙමයි මේ පැක් එක ඇතුලේ තමයි ඕඩර් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනද මේ ඕඩර් එකත් තියාගමු. ඔයාලට පේනද පළවෙනි ඩෝනට් එක. ඉතින් මේ විදිහට තමයි පළවෙනි ඩෝනට් එක තියෙන්නේ. ඉතින් මේ ඩෝනට් එකට ඒ කියන්නේ මෙයාලා නම දාලා තිබ්බේ මේක මාෂ්මෙලෝ ඩෝනට් කියලා. ඉතින් මේ විදිහට තමයි ලස්සනට තියෙනවා. මේ විදිහට මාෂ්මෙලෝ උඩින් දාලා මේ විදිහට තමයි මේක තියෙන්නේ. ඊළඟ ඩෝනට් එකක් බලමු. මේ මතක් කරන්න මේ ඩෝනට් එක $2.50 තමයි උනේ. ඉතින් මේ ගානට සාධාරණයි කියලා හිතන්න පුළුවන් මේකේ ප්‍රමාණෙත් එක්ක. අපි ඊළඟ ඩෝනට් එක අරන් බලමු. එතකොට ඊළඟ ඩෝනට් එක තියෙන්නේ මේ විදිහට ඔරෙන්ජ් මොන හරි මික්ස් කැරමල් මොකක් හරි තමයි ඒකේ නම තිබ්බේ. ඉතින් මේක $2.50ක් වගේ වුණා. මේකත් මේ විදිහට ලස්සනට හදලා වෙලා තියෙනවා ගානට සාධාරණයි. ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ මේක මේ පොඩිත් නෑ ගානට තියෙන ඩෝනට් එක මේ විදිහට තියෙන්නේ. ඔයාලට වෙන හැටි බලන්න. හරි ඊළඟ ඩෝනට් එක අරන් බලමු මොන වගේද කියලා. හරි. ඊළඟ ඩෝනට් එක තියෙන්නේ මේ විදිහට චොකලට් ඩෝනට් එකක් තියෙන්නේ. මේ විදිහට චොකලට් තියෙනවා මේ විදිහට ලේයර් එකක් දාලා තියෙනවා. ඉතින් මේක මේ $1.96. මේ ඩෝනට්ස් තුනෙන්ම ආසම් මේ මෙතන තියෙන මැද තියෙන මාෂ්මෙලෝ ඩෝනට් එක. මොකද මම මේ කලින් ටෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඔයාලත් එක ටෙස්ට් කරන නිසා තමයි අද වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේ අපි මේ තුනේම ටේස්ට් එක කොහොමද කියලා බලමු. අනිවාර්යෙන් මේ ඩෝනට්ස් තුන අපි ටෙස්ට් කරලා බලමු මුලින්ම. මුලින්ම මොකේද යන්නේ? අපි මුලින්ම ටෙස්ට් කරලා බලමු මේ චොකලට් එක. චොකලට් ඩෝනට් එක ටෙස්ට් කරලා බලමු. ඇත්තටම ඒක රසයි ඒක ඇත්තටම රහයි නෑ අමුතු රහක් කියන්නේ අර චොකලට් තියෙනවා අර වෙනද චොකලට් මැද මොකුත් නෑ බද මැද බන් එක තියෙන්නේ හරි රොට් එක තියෙනවා රොටේට අවුට්පුට් එකට චොකලට් ලේයර් එකක් දාලා දෙනවා රහයි ඒක රහයි ඒක ඇත්තටම රහයි අපි ඊළඟ ටෙස්ට් කරලා බලමු මේ ඔරෙන්ජ් මික්ස් කැරමල් එක මොකක්ද ඒකේ නම මතක නෑ මේක වන්න කොහොම හරි මොකක් කරනවත් තියෙන්නේ කොහොම හරි කැරමල් සීන් නම් මේකේ තිබ්බා නමට අපි මේක ටෙස්ට් කරලා බලමු ගයිස් බලන්න මේකට අද ඔරෙන්ජ් මික්ස් ලේයර් එකක් තියෙනවා දැක්කද ඒ කියන්නේ මැදට ඔරෙන්ජ් මොනවා හරි මික්ස් කරලා ලේයර් එකක් දාලා තියෙනවා ඉතින් ඒක නහයි ඔරෙන්ජ් රහක් එන්නේ ඔරෙන්ජ් විතර නෙමෙයි ගයිස් මෙතන බලන්න මේ ඔරෙන්ජ්යි කැරමල් දෙකක් තියෙනවා ලේයර්ස් දෙකක් මේකට දාලා ඒක රහයි ඒක රහයි මේක මම කලින් ටෙස්ට් කරලා නැහැ අද මම මේ ටෙස්ට් කරන්නේ ඒක ඇත්තටම රහයි අපි ඊළඟට මම ආසම එක ටෙස්ට් කරන්න යන්න මොකක්ද ඒක කැරමල් එක නෙමෙයි කැරමල් එක නෙමෙයි මොකද්ද මේ මාෂ්මෙලෝ එක මේක තමයි මම ආසම එක මේක ලස්සනට හදලා දිනවා මෙයාලා බලන්න අපි ටෙස්ට් කරලා බලමු මේකත් ඇත්තටම මාෂ්මෙලෝ රහක් වෙනවා අනිවාර්යෙන් ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඊළඟට මම මොනවද රිවිව් කරන්න ඕනේ කියලා එහෙනම් ගයිස් නෙක්ස්ට් වීඩියෝ එකක් හම්බෙමු එතකම් මම ගිහින් එන්න බයි බයි